සුබ දවසක් යාළුවනේ ඔයාලා හැමෝටම. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ WhatsApp වල තියෙන chat delete කරන්න පුළුවන් ක්‍රම දෙකක් ගැන. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි මේ chat සේරම කොහොමද එකපාර delete කරගන්නේ කියලා. ඉතින් මම ඒ ක්‍රමය ගැනත් කියලා දෙන්නම්. බොහොම සරල ක්‍රමයක් තියෙන්නේ. ඒ වගේම තමයි කෙනාගෙන් කෙනාට ඔයාලට අවශ්‍ය අයගේ තියාගෙන අනවශ්‍ය අයගේ chat එකපාර delete කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මම ඒ ගැනත් කියලා දෙන්නම්. බොහොම සරල ක්‍රම දෙකක් තියෙනවා. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඉතින් ඔයා මගේ channel එකට තාම අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා මම ආරාධනා කරනවා මගේ channel එක. වීඩියෝ එක හොඳයි කියලා හිතනොත් like කරන්නත් අමතක කරන්න එපා. අපි බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඔයා යන්න මේ විදිහට WhatsApp app එකට. ඊට පස්සේ දැන් ඔයාලා මෙතනින් බලා ගන්න පුළුවන් මම දැන් කියලා දෙන්නම් මේ chat සේරම කොහොමද එක මොහොතක් තුල delete කරගන්නේ කියලා. බොහොම සරල ක්‍රමයක් තියෙනවා. මෙන්න මෙතන තියෙන උඩින් දකුණු පැත්තේ කෙළවරින් dot 3 මේක touch කරන්න. මේක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් දෙවෙනියට තියෙනවා read all කියලා. ඉතින් මේක ටච් කරාට පස්සේ ඔයාගේ friends වල 100 දෙනෙක් හිටියත් ඒ 100 දෙනාගේම ඒවපු සියලුම chat මේ මොහොතේ delete වෙනවා. ඉතින් මම මෙතන delete කරන්න යන්නේ නැහැ මොකද මගේ අවශ්‍ය chat තියෙන නිසා. ඒ වගේම තමයි දැන් අපි බලමු කොහොමද මේ කෙනාගෙන් කෙනාට මේ chat එකපාර clear කරගන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට යනවා. උදාහරණයක් විදිහට මම මේ විදිහට මගේ chat එකක් මේ විදිහට තෝරගන්න group එකක්. ඊට පස්සේ මම මෙතන මේ උඩින් තියෙන දකුණු පැත්තේ කෙළවරේ උඩින් තියෙන මේ dot 3 එකපාරක් touch කරගන්නවා. ඔයාලත් මේ විදිහට කරන්න. ඊට පස්සේ බලා ගන්න පුළුවන් පහලින්ම more කියලා option එකක් ඇවිල්ලා මෙන්න මේක touch කරගන්න. ඊට පස්සේ දැන් ඔයාලට බලා ගන්න පුළුවන් clear chat කියලා. මෙන්න මේක touch කරන්න. ඊට පස්සේ ආයෙත් ඇවිල්ලා තියෙනවා පහලින් දකුණු පැත්තේ clear chat කියලා මෙන්න මේක දෙන්න. හරි. ඔන්න ඔය විදිහට කෙනාගෙන් කෙනාට වුණත් අපිට පුළුවන් මේ තියෙන හැම chat එකම clear කරගන්න. ඉතින් ඔන්න ඔය ගැන තමයි අද මට ඔයාලට කියලා දෙන්න උනේ. කොහොමද කෙනාගෙන් කෙනාට WhatsApp එකේ තියෙන chat එකපාර clear කරගන්න. ඒ වගේම සාමූහිකයක් වශයෙන් තියෙන chat කොහොමද එකපාර clear කරගන්න විදිහ ගැන තමයි අද මට ඔයාලට කියලා දෙන්න උනේ. ඉතින් වීඩියෝ එක පැහැදිලි ඇති කියලා මම හිතනවා. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් like කරන්නත් අමතක කරන්න එපා. ඔයා තාමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. හොඳයි නේද යාළුවනේ? තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකක් හම්බෙන්නතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.